අරගෙන ගියා හැමතැනම දොස්තර ළඟට. අරන් ගිහිල්ලා බැලුවා. බලලා සිංහල දෙකම් කරන්න කියලා ගියා. ගිහිල්ලා බැලුවා. ඒත් හැමෝම කියන්නේ මේක දැන් මැරිලා තින්නේ මේකට මූව් කරන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මම ආයි මාසිකාලට ගිහිල්ලා නැවතුවා. නැවතුවාම මාසිකාලේ ડોක්ටර්ලා මට කිව්වා ඔයා ගිහිල්ලා බලලා හොද කරගන්න බැරි නම් ඔයා ආපහු ගේන්න අපි කරලා දෙන්නම් කියලා. ඔයාගේ මේ අනුකම්පාව කරලා ඊට පස්සේ මට මේ කකුල් දෙක මෙයාගේ ඉසිතාලේ නවත්තලා අයින් කරා. අයින් කරලා ඉවරලා ආවා. දැන් අත පියනවා. අත කරන්න බෑ කිව්වා. දැම්ම මෙයාට දෙකක් තුනක් කරන්න බෑ කිව්වා. දැන් අත වැක්කුම හැදිලා එයා හැමතිස්සෙම කෑ ගහනවා. රැට බුදියන්නේ නැහැ. එළි වෙනකන් බුදියන්නේ නැහැ. දැන් මට මේ විදේශයෙන් දෙන්නම් කිව්වා. එයාට පිටි අරවා මේවා ඔක්කොම දෙන්නම් කියලා කිව්වා. දැන් එයා රට ඉන්න දවස් ඉඳන් ඒගොල්ලෝ ඇවිල්ලා බැලුවා. ලිව්වා අරවා මේවා කරා. තාම කිසිම දෙයක් අපිට ලැබිලා නැහැ. මේ සකායෙන්ට ඔයගොල්ලෝ පොලිසියට ගියාද? ඔව් මම පොලිසිය ඇන්ට්‍රි දාලා තින්නේ. මම පොලිසියට කොච්චර කාලද පොලිසිය ඇන්ට්‍රි දාලා? පොලිසිය ඇන්ට්‍රි දාලා දැන් කියන්නේ කොළඹදී අපි දැම්මා පොලිසිය ඇන්ට්‍රි දාලා දැන් සතියක් රාත්‍රී දෙකක් විතර වෙනවා. දැන් බුලත්සිංහල පොලිසියටත් අපි දැම්මා. බුලත්සිංහල පොලිසිය ඇන්ට්‍රියක් දාලා තින්නේ අපි. දැන් බුලත්සිංහල පොලිසියෙන් ඇවිල්ලා කටුත්තර ගත්තා. ඉතින් අපිට මේ කිසිම සුපිලක දෙයක් ආයෙත් ලැබිලා නැහැ තාම. අපි අසරණ වෙලා ඉන්නේ. එම්බසියෙන් මොකෝ කියන රටේ ඔක? එම්බසියෙන් අපිට විදේශයේ අර ලියුම් ටිකයි මේ රක්ෂණ සහතික ඒවා මෙට්ටයක් දෙන්නම් දොස්තර වාර්තා ටික දෙන්න කිව්වා. ඉතින් අපිට කන්න බොන්න ඒවා දෙන්නම් කියලා කිව්වා. ඉතින් දොස්තරලාට අපිට ලියලා දෙන්නේ නැහැ ඒවා. කන බොන දේවල් දොස්තරලා ලියලා දෙන්නේ නැහැ. දොස්තරලා කියන්නේ මේවා දෙන්න විතරයි. ඒගොල්ලෝ කියනවා අපිට අදාළ නැහැ ඒක. අපිට ලියලා දෙන්න බෑ ඒවා. අපිට පුළුවන් බේත් එයාට අවශ්‍ය දේ විතරක් ලියලා දෙන්න පුළුවන්. අනිත් ඒවා ලියන්න බෑ කියලා. ඉතින් ඒගොල්ලෝ දෙන ටික අපිට දුන්නා. කාඩ් ටිකයි ඔක්කොම දුන්නා. ඒගොල්ලෝ ඉක්මන් කරලා අපිට දුන්නා. අපි මම එම්බසියට යවුවා ඒ ටික. එයාගේ ඉන්ෂුරන්ස් එක සල්ලි දෙන්නම් කියලා කිව්වා. මේ ඒවා මාස දෙකක් යයි කිව්වා අපිට පාස් වෙන්න. එහෙම කියලා කිව්වා. මේ අපිට ඉතින් වෙන මොකුත් කායින්වත් පිලක්වත් හම්බෙලා නැහැ. තාමත් දැන් ලක්ෂ 2ක් 3ක් විතර මම ඉඩම් කරලා තියෙනවා. එහෙම හරන් ගිහිල්ලා සෑහෙන දුක් විඳලා බැලුවා මේව කොට දාගන්න බෑ. ඊට පස්සේ දැන් අපේ ඒව කරන් තමයි මේ හොර ඉස්පිතාලට ගෙනල්ලා මට කොළඹින් ගියා හොර ඉස්පිතාලට යන්න කියලා හදිස්සියක් වුණා. එයා කැක්කුම හින්දා කෑ ගන්නකොට මම හොරට එක්කගෙන ආවා. ඒ ડોක්ටර්ලා දැන් හොරන ඔපරේෂන් කරන්න කියලා හදලා බෑ කියලා මෙයාව බයයි කිව්වා කරන්න මෙයාට. දැන් එයාව පරීක්ෂණය කරලා තමයි කිව්වා ඒ අත මේව කරගන්න ඕනේ කියලා. මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවාට ඉස්කෝලේ මේ යන්න විදියක් නැහැ. එලා මේ අවුරුද්දේ විභාගෙත් කරන්න තියෙනවා. එයාට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. එලා මම ඉන්නේ ගෙදර දැන් අම්මා ළඟ ඉන්නේ ඉස්පිතාලේ. පුතාලා දෙන්නයි දුවයි ඉන්නේ මට. ඉතින් අපි අසරණ වෙලා ඉන්නේ සෑහෙන. අපි දැන් රස්සාවට යන්න විදියක් නැහැ මට. මම තමයි එයාගේ වැඩ කරන්නේ ඔක්කොම ආවන්. ඒ කන්න බොන්න දෙන්න ඕනේ. টয়ලට් එකට අරන් යන්න ඕනේ. උස්සගෙන යන්න ඕනේ. කකුල් දෙක දාගන්න ඕනේ දැන්. කකුල් දෙක දාගන්න අපිට සෑහෙන මුදලක් ඕනේ. මේ ඉතින් ඒව කරගන්න අපිට දැන් අමාරුයි ටිකක්. අපි සෑහෙන ඉතින් තමයි ජීවත් වෙන්නේ. රජයෙන් කියලා කිසිම ප්‍රතිකාරයක් අපිට අපි බැලුවේ හොයුවේ නැහැ තාම. රජය කියන්නේ යන්න කියලා ඒජන්සියෙන්වත් බැලුවේ නැහැ. අපිව ඒගොල්ලෝ ඇහුවා ගෙන්නලා දෙන්න. ඕගොල්ලෝ ගිහලා එම්බසිට කියන්නේ කිව්වා අපිට අදාළ නැහැ කියලා ඒජන්සියෙන් කිව්වා. රජයේ කිසිම කෙනෙක් අපිට මේ උපකාරයක්වත් දැන් ඇවිල්ලා කිසිම කෙනෙක් අපිට කිසිම මේ උදව්වක් කරේ නැහැ තාම වෙනසුත්. රජෙන් අපිට හැමදේම කියනවා දැන් රට යනකොට දෙන්නම් අරව දෙන්නම් ඕගොල්ලෝ බලනවා කියලා. දැන් අද වෙනතුරු තාම කවුරුත් බැලුවේ නැහැ කිසිම කෙනෙක්. ඒගොල්ලෝ කිසි කෙනෙක් අනුකම්පා කරේ නැහැ අපිට තාම කවුරුත් අපේ ගැන.